මේ බීලා පොඩ්ඩක් කනකොට රස දැනෙනවා වැඩි. රස තියෙනවා එච්චර රස නැති දවසුත් තියෙනවනේ. ඒක පාරක් මම අර සම්මරින්න පොඩ කරලා තියෙන්නේ නුවර ඩොක්ට. ගල් වලට වඩා ටේස්ට් එක හොඳයිද මන්ද. මේ චිකන් කොත්තු වල අපේ 1400 මේ කොත්තු සාමාන්‍යයෙන් ටේස්ට් එක වෙනස් වෙනවා සෑහෙන්න. ඒක තමයි මාද කොත්තුව. ඒ ගානට. වර්ධ නැත්නම් පාඩුවේද? මේ චිකන් මල්ෂීස් කිචන් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් කාලක් ගහන්න තමයි යන්නේ. අද ගිහලා තියෙනවා සුපර් පවර් බ්ලැක් රිසිව් වැරක් එක. මේක ඉතින් ගොඩක් අය කියනවා ගල් වලට ආදේශකයක් කියලා. අපි ඉතින් අද මේක බීලා බලමු ආදේශකයක්ද ඊට වඩා හොඳයිද නරකයිද කියලා. අපි ඉතින් මේකත් එක්ක ඛණ්ඩ ගෙනල්ලා තියෙනවා රාගම ටිකක් ප්‍රසිද්ධ නේ ඕපන් කිචන් රෙස්ටුරන්ට් එකකින්. මේකේ මෙයාලා බ්‍රාන්චස් තුනක් තියෙනවා මහභාගයේ ගම්පහ රාගම. අපි මේක ගැන දෙන්නේ චීස් කොත්තුවක්. මේක ඇවිල්ලා ලාර්ජ් පෝෂන් එක යාලගේ. මේක ඇලුනේ රුපියල් 1400යි. ඒතකොට බලමු මේ චිකන් චීස් කොත්තු කොච්චරක් බරක් තියෙනවද කියලා. මේක මේ යාලගේ හරියටම ග්‍රෑම් 1300ක් තියෙනවා. මේ 1300 ඉතින් අපි බලමු මේක කොහොමද ටේස්ට් එක කියලා. මේකට අපිට මෙයාලා ග්‍රේවි පැකට් එකක් විතරයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඉතින් චිලි පේස්ට් එකක් අපි යාලගෙන් ඉල්ලගත්ත වෙනම සාමාන්‍යයෙන් ඉල්ලුවොත් යාලා දෙනවා. මේකට වෙනම charge කරන්නේ නැහැ. ඒක ප්‍රශ්න නෑ. ඔයාලට චිලි පේස්ට් කනවා නම් එකක් ඉල්ල ගන්න පුළුවන් යාලගෙන්. අපි එහෙනම් මේකේ ක්ලෝස් අප් එකක් බලලා යමු වීඩියෝ එකට. ඔයාලට පේනවා මේ චීස් කොත්තුවේ හොඳට චීස් සහ මිල්ක් ඇඩ් වෙලා තියෙනවා. අපි ඉතින් කාලා බලමු මේකේ ටේස්ට් එකත් කොහොමද රසයිද කියලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි එහෙනම් guys අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම ටේස්ට් කරලා බලමු කොහොමද චීස් කොත්තුවේ රස කියලා. හමුද? ඇත්තටම රසයි. සුපිරි. හරි. ඒක ඇත්තටම මේ චීස් චිකන් උත් ඇඩ් කරලා තියෙනවා. මේක ඇත්තම හොඳ කිරි රහක් එක්ක අර අමුතු අර පැණි රසක් වගේ ඉන්නේ ස්වීට්නස් එක. ඒ අමුතු පැණි රහක් වෙනවා මේකේ. මේ පැණි රහක් එක්ක අර හොඳ මේක අර ගොඩක් කිරි රසයි චීස් රසයි. චීස් වලට කරන්නේ අර කිරි රස තමයි ගොඩම මට එන්නේ. मारू गाइस चिली पेस्ट का दाना आये सुपीरियम चीज को तो तमाया खाड़ो මේ කඩාගෙන ඉන්න. හරි ගයිස් මේක මේ ගැලවුන්නේ නැහැ. ඉතින් කපාගෙන මාවා ගිහිල්ලා. මේ අපි එනම් මේක try කරලා බලමු කොහොමද කියලා. මේ බෝතල් හදද්දි ඉතින් මේව හරියට කට් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණා ඉතින් ගැලවෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ චීස් මේකේ මෙහෙම සැර කියන සාමාන්‍ය සරක් සෝදක් තමයි තියෙන. ලොකුවට සැර ගතිය ටිකක් අඩුයි. मैं पिप्सी गन you know cheers guys. බොණ්ඩත් එහෙම අමාරු වන්නේ
මේක නිකන් අර ගල් වලට වඩා නේ ටේස්ට් එක හොඳයිද මන්ද. ඒ කියන්නේ අර බොන්න පුළුවන් ඩ්‍රින්ක් එක. මේකේ චිකන් උත් හොඳට තියෙනවා චිකන් එක ලොකු කෑලි තියෙනවා. චිකන් මෙතනක් තියෙනවා. චීස් උත් තියෙන්නේ මේ මොසරලා චීස් තියෙන්නේ නේ. චිකන් තියෙනවා දැන්. මේ චිකන් කොත්තු වල පෙළක් 1400ට මේ පාඩු නැහැ. මේ රසත් එක්ක ගත්තහම එනවා වටිනා මේ තාම දැන් ගෙනල්ලා මේක පැය භාගයක් පැයක් විතර එනවා. මේ තාමත් රසනේ තියෙන හොඳට. අන්තිම මේක අපිට මේ විනාඩි 10ක් විතර හම්බුණා. මෙයාලා මේ දාලා තියෙන්නේ ක්‍රිස්පි චිකන් එක. මේ අර ක්‍රිස්පි චිකන් එකේ මේ අර ස්කින් එක. ඉතින් අර දිය වෙලා වගේ ගිහින් මේ මේක. ඩ්‍රින්ක් එක නම් හොඳයි. බලමු ඉතින් මේ වැඩක් කරනවාද කියලා ඒ වගේම. මේක වෙන්නේ අමුතුනේ වුඩ් නගන්නේ අර ලී වල වගේ අමුතු ටේස්ට් එකක් එනවා. නිකන් අර ස්මෝක් ටච් එකකුත් තියනවාද මන්ද? සයිනේද ගොත්තුව. හරි. ඉතින් නැතනම් මේ ඇර බඩගින්නෙත් එක්ක ඉතියද පරක්කු තුන අපි එද්දි තාමත් උනේ මේ තුල. මේ ගොත්තුව සාමාන්‍යයෙන් කාල දෙන්නෙත් නම් ඇති. ගොඩක් තියෙනවා. අපි ග්‍රේවි එක දාගත්තේ. මෙතන chili paste डालने इसमें थोड़ा खाएगा चलो ओके डाल एक काट लेंगे. Aduh. ගේට් එක දාගත්තම ටේස්ට් එක වෙනස් වෙනවා සෑහෙන්න. මේකෙන් අර කරි පවුඩර් අහ. මේක නේද? කරි පවුඩර් රසට කැමති යට ග්‍රේවි එක දැම්මම නම් සෙට් නැවෙන්න ග්‍රේවි එක නැතුව රහිනවා ඒක. උඩ ග්‍රේවි එක නේද? ග්‍රේවි එක දාගත්තම නිකන් ගොත්තුවක් වගේ. අර ස්පයිසස් රහ තුන පහ රහ තමයි එන්නේ උඩ. ඉතින් මේ ඒ තුන පහට සමහර ඒ කරි පවුඩර් රහට කැමති කට්ටිය ඉන්නවනේ ඒක හරියනවා. මම නැහැ නිකන් කඩ ඊට වඩා මාරුයි. එතන මාද කොත්තුව. ඒ ගානට. වර්ධ නැත්නම් පාඩුවේද? පාඩු බෑ. නෑ. නෑ. මෙතන මේ කැමෙන් අර නාරිදිර සැටිස්ෆැක්ෂන් එකක් හම්බෙනවා. බඩකින් නිදර කද්දී. ඒක වෙල මාර.
කන්න ගත්තම නවත්තන්න බෑ. මේ චිකන් මං හිතන්නේ අර සාමාන්‍ය ලොකු කෑලි දෙකක් විතර දානවනේ මට හිතෙන්නේ. චිකන් එක බෑ උදේට තියෙනවා. අන්තිම මේ වගේ හාෆ් එකේ රුපියල් 1200ක් දුවේද මං හිතන්නේ. මේක 1400යි. රුපියල් 200 වෙනසක් තියෙනවා. ඉතින් අර ඔයාලා ගන්නවනේ ඉතින් ෆුල් එකම ගන්න එක වාසිය කියලා තමයි මං හිතන්නේ. ඔව්. රුපියල් 200 වෙනසක් කාරිනු භාගයක් ඉවරයි. අන්තිම ටිකට පොන්න තියෙනවා. ඕපන් කිචන් එකේ තව ගොඩක් කෑම જાතියක් තියෙනවනේ. ඒ ඔයාලගේ මෙනු එකේ මේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. සහ මේ එයාලා කෑම වල මේ පොද ක්වොලිටි එකක් තියෙනවා. අපි ඉස්සරහට ගේන්නම් මේ කෑම මොනවද තියෙන්නේ ඉස්සරහට තව වර්ග අරගෙන. ඔයාලගේ අදහස් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිවාර්යයෙන්. මම සාමාන්‍යයෙන් හැමෝගෙම වගේ අපි දෙන්නම හැමෝගෙම වගේ කමෙන්ට්ස් කියවනවා රිප්ලයි කරනවා. ඉතින් ඔයාලගේ මොනවද අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න. හැබැයි මේ ඕපන් කිචන් එකේ සමහර දවස් තියෙනවා එච්චර රස නැති දවසුත් තියෙනවනේ. කලාතුරකින් දවසක තියෙන වෙලාවලුත් තියෙනවා. කලාතුරකින් ඉතින් අර මම සෙට් වෙන දවසට අපිට සෙට්ලා තියෙනවා. මේ අර මේ ඒ කියන්නේ යාලගේ මිස්ටේක් වෙනවනේ ඉතින් ඒ කියන්නේ අර ඒක පාරක් මම අර සම්මරින්න කොඩ කරලා ක්‍රිස්පි චිකන් එක කොඩ කරලා නෝමල් නැතිල දෙයි වගේ වෙනවා ඉතින්. ඔය දෙච්චර මම ඉතින් අවුලන්නේ. මෙයාලගේ මේ රාගම ඒරියා එක ඔය අවට මේ ඩිලිවරිත් තියෙනවා. මේකේ ගයිස් මේ ලොකුවට නම් තාම නැහැ. නමුත් පොඩි අර චිල් එකක් තියෙනවා මේ ඩ්‍රින්ක් එකේ. ගල් එකට වඩා හොඳයි කියලා කියන්නත් බෑ. නරකයි කියලා කියන්නත් බෑ තාම. ඔයාලා මොකද හිතන්නේ? පල්ලේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ සුපර් පවර් ඇරක්කේ බීලා තියෙනවා නම් ඒක හොඳයිද නරකයිද? අනිවාර්යෙන් දාන්න කමෙන්ට් එක. මේකෙත් මේ 33.5ක් තියෙනවා පර්සන්ටේජ් එක. මේකවල මේ සිග්නේචර් ඩිස්ටිලරිස් ලංකාවේ ලිමිටඩ් ගම්පොළ තියෙන්නේ නුවර ප්‍රොඩක්ට් එක. ඩ්‍රින්ක් එකේ මේ පොඩි එකක් තියෙනවා නැත්තේ නෑ. කොත්තු නම් ගයිස් රහයිය. අනිත් මේ බීලා පොඩ්ඩක් කනකොට රස දැනෙනවා වැඩි. ඔයාලට බීලා කනකොට රස දැනෙනවා වැඩිද? සුදු නම් දන්නේ නැහැ නේ.
මෙයාලගේ මේ චිලි පේස්ට් එකක් රහයි නේ ටිකක්. කාලේ අවසානයේ දැන් නම් මඩත් පිරීගෙන නන්න අර පොඩ්ඩක් හිමීට කන්නේ මේ හිමීටත් නෙමෙයි ඉතින් කනවා මේක කැවෙනවනේ ඒකනේ වැඩි. බොඩ හින්ද මේ හිමීට කන්න කියලා හිතුවර මේ බෑරි. ඔයාලා කුට්ටු ලවර්ස්ලා නම් අනිවාර්යෙන් ඉතින් අපිට කියන්න කමෙන්ට් එකක් දාන්න. මේ මොසරෙලා චීස් දාලා තියෙනවනේ ඔයසල් කිව්වේ. ඔව් දැන් ගති ගාවා හරිද? ඇති ගයිස් ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ අපි එනවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමුනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. එන හැමෝටම ජය වේවා.